දියවැඩියා රෝගයේ අතුරු ආබාධ සුව කරන්න හෙළ ඔසු වලට පුළුවන්ද? දියවැඩියා රෝගයේදී ආයුර්වේද සිද්ධ යුනානි බටහිර හැම වෛද්‍ය ක්‍රමයක් කරාම දියවැඩියාව පාලනය සීනි පාලනය තමයි මූලිකත්වය ගන්න. අතුරු ආබාධ ඉස්මතු වෙලා එන එක මේ රෝගය තව තවත් උත්සන්න කරන්න. තීව්‍ර තත්ත්වයට පත් කරන්න. වකුගඩු වල ආසාදන අක්මාවේ ආසාදන දක්වා ගමන් කරන්න හැමදෙම හේතු වෙනවා. මේකට කියන්නේ ප්‍රමේහ රෝග කියලා. මේහ කියන වචනයෙන්ම තියෙනවා ශරීරයේ තියෙන ධාතු කොටස් තමයි පහ වෙන්නේ. පෝෂණ කොටස් තමයි එළියට යන්නේ. ඒතර පළවෙනිම රෝගියාට ඇති වෙන්න පුළුවන් පෝෂණ උණතාවය. දියවැඩියාව කියන්නේ හැම වෙලේම අග්න්‍යාශගත රෝගයක්. අග්න්‍යාශයෙන් ඉන්සුලින් හෝමෝන් නිපදවන්නේ නැහැ වගේම අග්න්‍යාශයේ ඒ ආකාරයට දුර්වල වෙනකොට රෝගියාගේ ආහාර ජීර්ණ පද්ධතිය එහෙම පිටිම දුර්වල වෙනවා. අතුරු ආබාධ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිකාරයක් නොවුනොත් එහෙම ඔහුගේ ඇස්වල පෙනීමේ දුර්වලතාවය ඇති වෙන්න ඉඩකට තියෙනවා. තරුණ අයට මේ දියවැඩියා රෝගය හැදුනම ලිංගික වශයෙන් නොවුන් බොහෝ විට දුර්මුඛ තත්ත්වයටපත් වෙනවා. විශේෂයෙන්ම ලිංගික මණි ප්‍රදාහය කියන ලිංගයෙන් තියෙදි පිපිරීම, ඒ වගේම කාන්තාවන්ගේ යෝනි ద్వාර ප්‍රදාහය කියන තත්ත්වයකටපත් වෙනවා. ඊළඟට ලිංගික ශක්තිය හීන වෙන තත්ත්වයක් බවටපත් වෙනවා. ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ තත්ත්වයන් දියවැඩියා හැදුනාට පස්සේ නිතරම එන්න පටන් ගන්නවා. ආහාර දිරවීම දුර්වලකම් හා ශරීරයේ මුළු පද්ධතියම වැඩ කිරීමේ අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඉන්සුලින් නිෂ්පාදනය වීම අක්මාවත් එක්ක හැම වෙලෙම සම්බන්ධයි. වකුගඩු දෙකත් එක්ක හැම වෙලෙම සම්බන්ධයි. ඒතර වකුගඩු දෙක සහ අක්මාව කියන්නේ ශරීරයේ සාමාන්‍ය ප්‍රවෘත්ති ක්‍රියාවලිය වලට අවශ්‍ය වෙන ප්‍රධානම ඉන්ද්‍රියන් දෙකක්. ඒතර ඒ දෙකේ ආබාධ ඇතිවීම බොහෝ වෙලාවට මේ අතුරු ආබාධ ක්‍රමානුකූලව ඉස්මතු වෙන්න පුළුවන්. ප්‍රබල ප්‍රශ්නයක් තමයි දියවැඩියා රෝගයට තියෙන සමේ රෝග තත්ත්වය. කර්ම රෝග හරහා දියවැඩියා රෝගියා මානසිකව හා කායිකව දෙපැත්තෙම දුර්මුඛ තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශාල අවධානමක් යොමු කළා තමයි අපි දියවැඩියාවට ප්‍රතිකාර කරන්න ආරම්භ කරන්නේ.